20-25 අවුරුද්ද කියලා කියන්නේ අපේ ජීවිතවල තිබ්බ ගොඩාක් දුක්බර මතක පිරුණු වසරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ ජීවිතේ ගොඩාක් සතුටු හිතෙන අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාළට සුබ දේවල් වුණ අවුරුද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කෙනෙක්ට එයාගේ ජීවිතේ වෙන්නත් පුළුවන් නරකම දේ වුණ අවුරුද්ද 20-25 අවුරුද්ද වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම දරාගෙන ඔයා හරි ආදරයෙන් 20-25 අවුරුද්දට සමුදෙන්න ඕනේ. ඉතින් මම අද ආවේ 20-25ට සමුදෙන්න අපූර්ව ක්‍රමයක් කියා දෙන්න. දන්නවද? සමු ගැනීමක් කියන්නේ අවසන් වීමක් කියන්නේම අපූර්ව ආරම්භයක්. ඉතින් 20-25ට සමු දීලා 20-26ට ලස්සන ආරම්භයක් දෙන්න අපි මේ විදිහට කරලා බලමු. පළවෙනියට burn the sad moments. ඒ කියන්නේ මේක පුංචි ක්‍රමයක්. ඉතින් ඔයාලා කැමති නම් මේ ක්‍රමය කරලා බලන්න පුළුවන්. මං හිතනවා ඒකෙන් ඔයාලට සැනසීමක් ලැබෙයි කියලා. ගන්න සුදු පාට කොලයක් එක ඔයා දෙසැම්බර් 31කට කලින් එක දවසක් අරගෙන රෑ 9ට විතර කියන්නේ ඔයා සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් බලලා තමයි ඔයා මේක කරන්න ඕනේ. මේක කරන වෙලාවට ඔයාට කිසිම කෙනෙක් බාධා කරන්න එහෙම නැත්නම් කරදර කරන්න බෑ. ඉතින් ඔයා මේ සුදු කොලේ අරගෙන 20-25 අවුරුද්ද ඔයාගේ හිත රිද්දපු හැම තැනක්ම හැම මතකයක්ම හැම පුද්ගලයෙකු ගැනම ඔයා මේකේ ලියන්න ඕනේ. හැම සිද්ධියක්ම ඔයා මේකේ ලියන්න ඕනේ. මේක ලියනකොට ඔයා ඔයාගේ හැඟීම් මුදා හැරමින් මේක ලියන්න. ඒ කියන්නේ ඔයා ඒ වෙලාවට අඬන්න, ඔයාට ඒ වෙලාවට තරහයි ඒක කමක් නැහැ. ඉතින් තනියම ඉන්න වෙලාවකට තමයි ඔයා මේක ලියන්න ඕනේ. මේ විදිහට ඔයාගේ හිතේ තියෙන හැම දුක්බුසු මතකයක්ම ලීවට පස්සේ ඔයා ඒ කොලේ පුච්චන්න ඕනේ. ඔයාට ඒ කොලේ පුච්චන්න බැයි නම් ඔයා ඒක කෑලි කෑලි වලට ඉරලා දාන්න ඕනේ. හැබැයි එහෙම ඉරනකොට එහෙම නැත්තම් පුච්චනකොට ඔයා මේ විදිහට හිතන්න ඕනේ. මගේ ජීවිතයේ තිබුණ සෑම වේදනාවක්ම අවසන් වූවාට ස්තුතියි. මගේ ජීවිතයට සතුට සහ සැනසීම පමණක් ලැබෙනවාට ස්තුතියි. 20-25 අවුරුද්දට වඩා 20-26 අවුරුද්ද සතුටෙන්, සාමයෙන්, සෞභාග්‍යයෙන්, සාර්ථකත්වයෙන් සපිරෙනවාට ස්තුතියි. ඊට පස්සේ කිසිම නරක දෙයක් ගැන මතක් කරන්නේ නැතුව හොඳට ගැඹුරින් හුස්මක් අරගෙන නිදහසේ නිින්දට යන්න. ඔයාට දැනේවි අමුතු සැනසීමක් වගේම සැහැල්ලුවක්. දෙවනියට 2024 the happy things. ඒ කියන්නේ නරක මතක එහෙම නැත්නම් අඳුරු මතක අර අපි කලින් කීව විදිහට ඈතට නිදහස් කළාට පස්සේ ඔයාගේ ඊළඟ දවසේ තියෙන්නේ අර සතුටු මතක විතරයි. ඉතින් ඔයා ඊළඟ දවසේ ඕනෑම වෙලාවක් අරගෙන ඔයාගේ 20-25 අවුරුද්දේ සතුට හිතන දේවල් ඔයාට සැනසීමක් ලැබුණ දේවල් ඔයා ලියන්න ඕනේ. 20-25 අවුරුද්දේ ඔයාට ලැබුණු දේවල් ලියන්න. ඔයාට සතුටු මතක විදිහට ඒ ලැබුණු හැම දෙයක්ම ලියන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 20-24 අවුරුද්දේ මම කැම්පස් තේරුණා කියලා එහෙම ඔයාට ඔයා ඇචීව් කරගත්ත දේවල් ඔයා ලියන්න ඕනේ. ඔව් ඔයාගේ ජීවිතය ගැන පවා මේ විදිහට මතක් කර කර ඔයා ලියන්න. ඔයාට ලැබුණු හැම පුංචි දෙයක් ගැනම ඔයා මතක් කර කර සතුටෙන් ලියන්න. ඊට පස්සේ ඔයා ඒ කොලේ කැමති තැනකින් පරිස්සමට තියන්න. මේක ලියනකොට ඔය සතුටෙන් ලියන්න කිසිම කෙනෙක්ගේ බාධාවක් නැතුව ලියන්න පුළුවන් වෙලාවක් තහ තැනක් වෙන් කර ගන්න. හතරවෙනියට සෙලිබ්‍රේට් කරන්න ඕනේ ඔයාගේ 20-25 අවුරුද්ද. ඒ කියන්නේ මේක තමයි ඊළඟ පියවර. උදාහරණයක් විදිහට මට පුළුවන් මේ විදිහට කියන්න ඔයාලට පුංචි සාදයක් තියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් ඔයා තනියම ඉන්න කැමති කෙනෙක් නම් තනියම හරි ඔයාට සාදයක් තියෙන්න පුළුවන්. මම කියන්නේ මහා ලොකු සාද නෙමෙයි. ඉතින් ගෙදර ඔයාගේ අම්මා අප්පච්චි සහෝදර සහෝදරියෝ අත්තම්මලා ඒ කට්ටිය ඉන්නවනම් ඒ කට්ටිය එකතු කරගෙන ඔයාට පුළුවන් විදිහට පුංචි සැමරීමක් කරන්න පුළුවන් 20-25 අවුරුද්දට. ඒ කියන්නේ ඔයාට හොඳ දේවල් ලැබිලා තියෙනවනේ. නරක දේවල් අයින් කරපුවාම ඒ හින්දා ඒවා ගැන හිතලා හැම දෙයක්ම හොඳ විදිහට වුණානේ කියලා චේතනාවෙන් ඔයාට පුළුවන් ගෙදර හැමෝම එක්ක කේක් එකක් හදලා ඒක කපලා ඒ 20-25 වුණ හොඳ දේවල් සමරන්න. ඉතින් ඔයාට කැමති විදිහට මේක සමරන්න පුළුවන්.
මේ සාද ගන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ 20යි 25 අවුරුද්දට ආදරෙන් සමුදෙන්නට උදව් අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න ඕනේ. මේ කාලෙදි නම් අපිට ඕන තරම් උදව් කරන්න අය ඉන්නවා. මොකද ස්වභාවික විපත් වලින් ආපදාවට ලක් වුණු මිනිස්සු ගොඩක් ඉන්න හින්දා. ඉතින් එයාලට මේ උදව් කරන්න එහෙම නැත්නම් පාරේ අහිංසක සතෙක්ට ඔයාට පුළුවන් විදිහට කෑම ටිකක් අරන් දෙන එක මේ විදිහට ඔයාට කරොත් ඒකත් පුංචි සාදයක් විදිහට ඔයාට හිතන්න පුළුවන්. ඉතින් මේකෙන් කැමති එකක් ඔයාට කරලා ඔයාට පුළුවන් 20 25 අවුරුද්දට ආදරයෙන් සමුදෙන්න. පස්වෙනියට thanking for yourself. දන්නවද ජීවිතේ කොයිතරම් කටක වුණත් අපි මේ අවුරුද්ද පුරාවටම ඒ හැම දෙයක්ම දරාගත්තා. ඉතින් ඔයා මේ අවුරුද්දේ අන්තිමට ඔයාට පුංචි තෑග්ගක් අරගෙන දෙන්න පුළුවන් නම් ඔයාට කරගන්න ස්තුතිවන්ත වීමක්. ඒ කියන්නේ හරි අපූර්වට ඔයාව දරාගත්ත ඔයා වෙනුවෙන් ඔයා ස්තුතිවන්ත වෙලා තියෙනවා. ජීවිතේ හරියට ගඟක් වගේ. ගඟත් එයාට තියෙන හැම දුක්ඛම් කටුලක්ම හිර කරගෙන හරි අපූර්වට ඔහේ ගලාගෙන යනවා. සමහර මිනිස්සුත් එහෙමයි. එයාගේ ජීවිතේ තියෙන සෑම දුක්ඛම් කටුලක්ම හිතේ තියාගෙන හරි අපූර්වට ලෝකයට පේන්න hina වෙලා ජීවත් වෙනවා. ඒ හැම දෙයක්ම ඔයා තමා කරේ. කියන්නේ ඔයා තමයි හැමදේම දරාගෙන මේ වෙනකන් ජීවිතේ ඇදගෙන ආවේ. මේ ජීවිත ගමන් මගේ ආවේ ඔයා. ඉතින් ඔයා වෙනුවෙන් ස්තුතිවන්ත කිරීමක් කරගන්න ඕනෙම නැද්ද? ඔයා එහෙම කරන්න ඕනේ. මොකද ඔයා තමයි මේ ගමන නියමුවා. ඔයා ගොඩක් දක්ෂයි වගේම ඔයා ශක්තිමත්. මේ සමාජයේ ඔයාව කවුරු අගය කළත් නැතත් ඔයාව අගය කරන එක වැදගත්. ඒ වගේම තමයි ඔයාගේ අතින් සිදුනා නම් යම් සුළු වැරදි ඒ හැම දෙයකටම ඔයා සමාව දෙන්න ඔයාට. මොකද ඔයාට සමාව දීම තමයි ඉතා වැදගත්. ඔයාගේ අතින් සිද්ධ වුණු සෑම වැරද්දකටම සමාව දෙන්නත් මේ තරම් දේවල් දරාගෙන ඉස්සරහට ආව ඔයාට ඔයා අගය කරන්නත් මේ වෙලාව පාවිච්චි කරන්න ඕනේ. 6 වෙනියට welcome to the 2026. මේ හැමදේම කරාට පස්සේ ඔයා අලුත් අවුරුද්දට ලැහැස්ති වෙලා ඉවරයි. ඔයා මේ හැමදේම කළාට පස්සේ ඔයාට නැවුම් හැඟීමක් දැනේවි. ඔයාට දැනේවි ඔයා ගොඩක් සතුටින් ඉන්න කියලා, ඔයා අලුත් වෙලා කියලා වගේ හැඟීම් ඔයාට දැනෙන්න ගනී. ඉතින් අවසාන වශයෙන් ඔයාගේ චුට්ටක් අස් කරලා, ඔයාගේ කාමරය අස් කරලා, ජර්නල් එකක් එහෙම ලෑස්ති කරගෙන ඔයා ලෑස්ති වෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ තවත් අපූර්ව වීර වික්‍රමයකට